අද මගේ බර්ත්ඩේ එක දවස. ඉතින් මම ගියා අද තිම්ම ජොගින් යන්න පටන් ගත්තා. මොකද වයස යන නිසා මට හිතුණා මගේ වයස අඩු කරගන්න ජොගින් ගියොත් හොඳයි කියලා. උදේම කුරුල්ලන්ට කෑමක් දැම්මා. තාම කට්ටිය ඇවිල්ලා නැහැ. ඔයාලා දන්නවද මම අද එනකොට ගෙනාවේ මොනවද කියලා? ජොගින් ගිහින් එද්දී ලස්සන මල් ටිකක් හම්බුණා. මේ මල් ටික මාරම ලස්සනයි. ඒතන හැදිලා තිබ්බ තැන මට කඩන්න දුක හිතුණා. ඒත් අද දවස ගැන හිතලා මම මගේ ෆ්ලවර් පොට් එක සාසන්න මල් ටිකක් කඩාගෙන ආවා. ඉතින් මේක මම හිතනවා ගොඩක් දවස් මට තියාගන්න පුළුවන් වෙයි කියලා. මගේ බුදු පියාණන් වහන්සේට පූජා කරන්නත් එක්කම මේ වැඩේ හොඳයි කියලා මට හිතුණා. මොන කරන්නද තියෙන්නේ? වයස යනව නේද? වයස කියන්නේ ළඟ තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඉතින් මේ පරිසරයේ තියෙන ලස්සන විඳලා උදේ පාන්දර ගිහින් මම වටේම තිබ්බ කුරුල්ලෝන්ගේ හඬ අහගෙන ඒවත් එක්කම පොඩි ජොගින් පාරක් දැම්මා. මේ තියෙන අපේ ගෙයාවට හරිම සනීපයි. දාඩිය දාලා තියෙද්දි ඇඟට දැනෙන සනීපේ හුලම් පාරවත්. හැම තැනම මල් පිපිලා තියෙනවා. මේක මේ නිව්සීලන්ත වල තියෙන විශේෂ මල් වර්ගයක්. මම හිතන්නේ මේ මල් මේ කාලෙට හැම තන පිටම එකම පිරීලා ඉතිරිලා යනවා. ඒත් එක්කම සුදු පාට මලකුත් පිපෙනවා. ලා කොළ පාට මලකුත් පිපෙනවා. මේ මල් ආයෙම හොලම් පාරට මෙහි වෙනම විදිය දැක්කම හරිම ආසයි. මම අද දිව්වා මෙන්න මේ පාර දිගටම ගිහිල්ලා ඈත තියෙන වංගුවෙනුත් හැරිලා